හෙලෝ හෙලෝ මගේ රත්තරන් හෙලෝ හෙලෝ මගේ රත්තරන් යාළුවේ ඉතින් කොහොමද අද මොකක් ගැන කතා කරන්න ආවා කියලාද හිතන් ඉන්නේ ඈ අද මොකක් ගැන කතා කරන්න ආවද කියලා ෆොටෝ එකෙන් පේනකොට තේරෙන්නේ නැද්ද මොකක් ගැනද අද මම කතා කරන්න ආවේ කියලා. ඉතින් මොන දෙයකට කලින් ඉතින් channel එක sub කරලා bell icon එකත් all එකේ දාලා තියාගන්න. ඉතින් දඩ 2 4 දඩාර පොල්ලකින් ගහන්න එහා පැත්තේ තියෙන bell icon එකට. ඉතින් මේ කතා කරන්න ඇවිල්ලා තියෙන මචං රෑට අර මචං දන්නවනේ මචං ගීස් යකා වගේ කෙල්ලන්ගේ WhatsApp වලට මැසේජ් දාන රෑ 11:44ට මැසේජ් දාන ඩයල් එකක් ගැන කතා කරන්න යාවේ මචං. මේ නම්බරේ අරන් තියෙන්නේ මචං චතුවගේ group එකෙන් තමයි නම්බරේ අරන් තියෙන්නේ මේ කෙල්ලගේ නම්බරේ චතුවගේ group එකෙන් අරගෙන චතුවගේ group එකෙන් අරගෙන ඊට පස්සේ මේ කෙල්ලගේ නම්බරේ මේ කෙල්ලට මැසේජ් එකක් දාලා තිනවා මචං. හරිද? චතුවගෙන් අහන්න දෙයක් නැහැ. චතුවා දන්නවා මම මැසේජ් කරනවා කියලා ඔයාට. චතුවා කිව්වා මැසේජ් කරන්න කියලා. ඒක නිසා තමයි මැසේජ් කරන්නේ කියලා ඉවරලා චතුවව පාවලා දීලා ඉවර වෙලා චතුවව පාවලා දීලා චතුවගේ group එකෙන්ම නම්බරේ අරන් චතුවව පාවලා දීලා ඉවර වෙලා මේ ගැව් ළමෙකුට මැසේජ් කරලා තියෙනවා. ඉතින් බලන්න ඉතින් මේ සුන්දරත්වය බලන්න ඉතින් මේ වගේ තේවුන් ඉන්නවනේ ඉතින් මේ ලංකාවේ. ඉතින් 11:44ට මැසේජ් කරලා තියෙන්නේ ඉතින්. රෑ 11:44ට මැසේජ් කරන්න ඉතින් මේ වගේ පින්ගොනෙක් ඉතින් ඉන්නවනේ. බලන්න ඉතින් කෙල්ලෙකුටවත් නිදා ගන්නවත් දෙන්නේ නැති මේ වගේ අසහනකාරියොත් මේ ලංකාවේ බිහි වෙලා තියෙනවා ඉතින්. ඉතින් අසහනකාරය කවුද කියලා ඉතින් කියන්න දෙයක් නැහැ නේ ඉතින්. ඕගොල්ලෝ සේරම දන්නවනේ ඉතින් මේ ෆොටෝ එකේ නම්බරේ සේරම තියෙනවනේ අසහනකාරයාගේ ඉතින්. නේද ඉතින්. ඉතින් එහෙම කියන්න දෙයක් නැහැ. ඉතින් බලන්නකෝ ඉතින් චතුවගේ group එකෙන් නම්බරේ අරගෙන චතුවවත් පාවලා දීලා චතුවා මට කියලා තින්නේ මැසේජ් කරාට අවුලක් නැහැ කියලා ඉවරලා චතුවව පාවලා දීලා මෙයා ඉතින් මැසේජ් කරලා තියෙනවා. මේ මැසේජ් කරනකොට මේ යකා ගිහිල්ලා එයාගේ ඒ කෙල්ලගේ WhatsApp එකට ඒ කෙල්ල අහලා තියෙනවා චතුවගෙන් අහලාද මැසේජ් කරන්නේ කියලා අහලා තියෙනවා. චතුවගෙන් අහන්න දෙයක් නැහැ. චතුව දැනුවත්ද ඔයා මැසේජ් කරනවා කියලා? ඔව් කියලා දාලා තියෙනවා. මේ මොකද්ද ඔව් කියලා මං හිතන්නේ දාලා තියෙන්නේ. හරි. ඉතින් මම මේ ඉංග්‍රීසි නම් මෙලෝ හතරක් දන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මං දන්නේ කොහොම හරි වෙලාව තියෙනවනේ මේ තියෙන්නේ ෆොටෝ එකේ වෙලාව 11:45ට මැසේජ් කරලා තියෙන්නේ. 11:46 11 ඊට පස්සේ මේ ගැවුලා මෙයා બ્લોක් කරා මෙයාව બ્લોක් කරා. බ්ලොක් කරන්න කියලා කිව්වෙත් මම තමයි. මෙයා බ්ලොක් කරා. හරිද? බැටි 7යි ෆෝන් එකේ තිබිලා තියෙන්නේ. අනේ මන් දන්නේ මේ මෙයා මැසේජ් කරනකොට මේ බැටි 7යි තිබිලා තියෙන්නේ. මං හිතන විදියට මේ කොයි හරි මේ මොකක් හරි ඔය මේ කැලේක ඉඳන් මැසේජ් කරන්නේ නැත්තේ කමන්නේ. ෆෝන් එකේ බැටි 7යි තිබිලා තියෙන්නේ. 23:46ට තමයි මැසේජ් දාලා තියෙන්නේ. 4G සිග්නල් නම් ෆෝන් එකේ තිබිලා තියෙනවා හොඳට. ඒක අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි මේ වගේ වැඩ කරන්න එපා ඉතින්. ඒ ගැවුලා මෙයා කැමති නැති නිසානේ ඔයාව බ්ලොක් කරලා තියෙන්නේ. නේද? ඔයා යන්නේ පානුන්ගේ WhatsApp වලට. ඔය group එකේ කෙල්ලන්ට ඉන්න දෙන්නානේ. ඔය කෙල්ලන්ට අත තියන්න යන්න එපා. ඔයා අත තියන්න ගිහිල්ලා ඉවිල්ලා එක ප්‍රශ්න ඇති කරගන්න එපා. හරිද? රෑ 11 ගානට මොකටද බං කෙල්ලන්ට මැසේජ් කරන්නේ? කෙල්ලන්ගේ ඉතින් ප්‍රශ්න නැහැ කියලා හිතන්න එපා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගෙවල් වලින් හොයනවා බලනවා මොකද අරග මේ කිය රෑ 11 ගානට මැසේජ් කරන්න එපා. එහෙනම් බුදුසරණයි. අද රත්තරන් යාළුවේ මෙන්න මේ කවුද යාළුවා ගැන මේ මිත්‍රයා ගැන මේ සුදු මහත්තයා ගැන කතා කරන්න ආවි. ඉතින් එහෙනම් අපි ගියා යන්න තමයි හදන්නේ. මිනම් ජයවේවා මැසේජ් කරන්න එපා හොඳි කෙල්ලන්ට. group එකෙන් නම්බර ගන්න එපා. group එකේ නම්බර ගන්න එපා. group එකේ ඉන්න කෙල්ලන්ගේ නම්බර අරන් මැසේජ් කරන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ. යනවා. bye.